මගේ බුදු මවන්දිත බුද්ධං සරණේ සරණයි. මගේ බුදු දැන් ධම්මට ධම්මං සරණේ සරණයි. දැන් ධම්මේ ඇයි දුවේ? මං තමයි ඔයාගේ ලේලි. ඈ මං දන්නේ නැහැනේ මට ලේලි කෙනෙක් ඉන්නවා කියලා. චූටි පුතේ එයි අම්මේ. මෙන්න මේක අඳුරනවද බලන්න. අනේ මම නම් අඳුරන්නේ නෑ අම්මේ. මේ මගේ ලේලි කියන්නේ. එහෙනම් අයියාගේ වෙන්නේ නැතිනේ. චූටි පුතේ අයියට කෝල් එකක් කරන් දෙන්න මට. වාඩි වෙන්න දුවේ. ලොකු පුතේ මෙන්න ලේලි ඇවිල්ලා ගෙදර. මොන ලේලිද අහන්නේ? මන් දන්නෙත් නෑ. ඒකනේ උඹෙන් ඇහුවේ. ගොඩක් හිටියානේ උඹට. කොයි එකද කියලා අපි දන්නේ නෑ. ඒ කෙල්ල මෙන්න මෙහි ඇවිත් ඉන්නවා. හරි එහෙනම් බුදු සරණයි පුතේ. මම මොකද වෙන්නේ කියලා බලලා කියන්නම්කෝ. මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා. මල් පිපුණ හැටි දැක්කේ නෑ. නැන්දා මේ මට ඕන ඔයාගේ බාල පුතා. ලොකු පුතා මේවට ගාව ගන්න ඕනේ නෑ. මෙයා දැන් මට කියලා ආවේ. ගෙදරින් කැමති නම් මාත් කැමතියි කියලා. කැමතිද නැද්ද? ඔයාලගේ කැමැත්තක් තමයි පුතේ. හරි. දැන් අපි කසාද බලමු. දැන් හදලා පෝරුවා. දැන් නගින පෝරුවේ. ෆෝන් එකක් කරගන්න. ඒ මෙහෙට එන්නකො පොඩ්ඩක්. මොකද හාමිනේ? බලන්න මේ දඩුව කරන දේවල්. මොකෝ හාමිනේ වෙලා තියෙන්නේ? මේ දැන් කසාද බඳින්න ඕනේ කියන්නේ. අම්මපා මේ දරුවෝ කියන දේ අහන්න නැත්නම් ඕන දෙයක් කරගද්දි. දැන් දෑවැද්දට මොනවයි දෙන්නේ දුවේ? දෑවැද්ද නම් මොකද්ද නැන්දම්මේ? ගොඩින් අක්කර 5යි, මඩින් අක්කර 5යි. මේ දැන් පෝරුව හදන්න ඕනෙලු. පෝරුවේ නගින්න. බලන් ඉන්න මේක ඇවිත් පොඩ්ඩක් අල්ල ගන්න. පුතේ ඕක කැපිලා ඇති දැන්. පයින් ගැහුවනම් හරි. ඉලව්වේ මයි කොල්ලට වෙච්ච දෙයක්.